ඔයාගේ ජීවිතේ පැයක් ඇත්තටම රුපියල් කීයක් වටිනවද? අපිට පැයක් කියන්නේ සමහර වෙලාවට ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්න කාලයක්. ෆෝන් එකේ ස්ක්‍රෝල් කර කර නොදැනීම අතුරුදහන් වෙන වෙලාවක්. හැබැයි ලෝකේ සමහර රටවල පැය එකම කෙනෙක්ගේ ජීවිතේ අලුත් කරගන්න සල්ලි එකතු කරන වටිනා කාලයක්. ඒත් මෙතන තියෙන අමුතුම කතාව තමයි මේවා ලොකු සමාගම්වල ඉහළ තනතුරුවල වැටුප් නෙමෙයි. මේ කියන්නේ නීතියෙන්ම මේකට වඩා අඩුවෙන් ගෙවන්න බෑ කියලා තීරණය කරලා තියෙන අවම පැයක වැටුප ගැන. ඒ වගේම තමයි සමහර රටවල ඒ ගාන ඇහුවම අඩෝ මෙච්චර ගාන පැයකටද කියලා ආයෙත් අහන්න හිතෙන්න පුළුවන්. එහෙනම් අද බලමු මහන්සියේ පැයකට ලෝකේ වැඩිම අගයක් දෙන රටවල් මොනවද කියලා. පොඩ්ඩක්වත් මිස් නොකර වීඩියෝ එකේ අවසානයේ තෙක්ම රැඳිලා ඉන්න. මොකද අවසානයේ තමයි වඩාත් රසවත්. කැනඩා. අපේ ලිස්ට් එකේ 10 වෙනි තැනට එන්නේ කැනඩාව. හැබැයි කැනඩාවල තියෙන විශේෂත්වය තමයි රට පුරා හැමෝටම එකම මිනිමම් වේජ් එකක් නැති එක. ඔයා වැඩ කරන ප්‍රොවින්ස් එක අනුව පැයකට ලැබෙන අවම වැටුපත් වෙනස් වෙනවා. 2026 අගෝස්තුවේදී ඒ ගාන ශ්‍රී ලංකා මුදලින් බැලුවොත් පැයකට ආසන්නව රුපියල් 3600 ඉඳන් රුපියල් 4700කට වැඩි මුදලක් දක්වා යනවා. උදාහරණයක් විදිහට ඇල්බර්ටාවල පැයකට රුපියල් 3600කට ආසන්න මුදලක් ලැබෙද්දී ඔන්ටේරියෝ වල ඒ ගාන රුපියල් 4200කට ආසන්නයි. බ්‍රිටිෂ් කොලොම්බියාවල පැයක අවම වැටුප රුපියල් 4360කට ආසන්න වෙනවා. ඒ අතරින් වැඩිම ගාණක් දකින්න ලැබෙන්නේ නුනාවුට් වල. ඒ පැයක අවම වැටුප ශ්‍රී ලංකා මුදලින් බැලුවොත් රුපියල් 4700කට වැඩි. ඉතින් කැනඩා කියන්නේ එකම රටක් ඇතුළෙත් ඔයා වැඩ කරන ප්‍රදේශය මාරුනහම ඔයාගේ පැයක මහන්සියට ලැබෙන අවම වටිනාකමත් මාරු වෙන රටක්. තව දෙයක් ගැන ඔයාලට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. අද අපි මේ කතා කරන වැටුප් අගයන් නිකන් අනුමාන කරපු ගණන් නෙමෙයි. රටවල් රැසක රැකියා සහ වැටුප් තොරතුරු සපයන රිප්ලිං වෙබ් අඩවිය 2026ට අදාළ ප්‍රකාශිත දත්ත පදනම් කරගෙන තමයි මේ විස්තර ගත්තේ. ඒ නිසා ඉදිරියට අපි කියන ගණන් බලද්දී ඒවා හැම එකක්ම ප්‍රකාශිත තොරතුරු මත පදනම් වුණු අගයන් වෙනවා. එහෙනම් අපි ආයෙමත් ඊළඟ රටට පියමමු. නිව්සීලන්ත. ඊළඟට අපි යන්නේ නිව්සීලන්ත වලට. මෙහි මිනිමම් වේජ් එක හැම අවුරුද්දකම සමාලෝචනය කරලා සාමාන්‍යයෙන් අප්‍රේල් 1 වෙනිදා ඉඳන් අලුත් අගය ක්‍රියාත්මක කරනවා. 2026 අප්‍රේල් 1 ඉඳන් සාමාන්‍ය වැඩිහිටි සේවකයෙකුගේ පැයක අවම වැටුප ශ්‍රී ලංකා මුදලින් ආසන්නව රුපියල් 4720ක් වගේ වෙනවා. ඒ වගේම රැකියාවට අලුතින් ඇතුළත් වෙන හෝ පුහුණුව ලබන සමහර සේවකයන්ට මීට වඩා අඩු වැටුපක් තමයි ලැබෙන්නේ. ප්‍රංශය. දැන් අපි යන්නේ ප්‍රංශයට. මෙහි අවම වැටුප හඳුන්වන්නේ ඉස්මික් කියන නමින්. විශේෂත්වය තමයි උද්දමනය සහ ජීවන වියදම වෙනස් වෙද්දී මේ වැටුපත් ඒකට ගැලපෙන විදිහට ඉහළ යන එක. 2026 ජුනි මාසයේ සිදු කරපු අලුත්ම වැඩිකිරීමෙන් පස්සේ පැයක අවම වැටුප ශ්‍රී ලංකා මුදලින් ආසන්නව රුපියල් 4740ක් වෙනවා. ඒ වගේම තමයි සමහර රැකියා ශ්‍රේෂ්ඨවල ගිවිසුම් අනුව මේ ගානටත් වඩා වැඩි වැටුපක් ලැබෙන්නත් පුළුවන්. බෙල්ජියම්. ඊළඟට ගාන තව ටිකක් ඉහළ යනවා. ඒ බෙල්ජියම් වලදී මෙහි විශේෂත්වය තමයි එකම පැයක ගානක් විතරක් නෙමෙයි. රැකියා ශ්‍රේෂ්ඨ අනුවත් අවම වැටුප් අගයන් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය පැය 38ක වැඩ සතියකට ගණනය කළොත් ඒක පැයකට ආසන්නව රුපියල් 5220ක් වගේ වෙනවා. ඒ වගේම සමහර රැකියා ශ්‍රේෂ්ඨවල ගිවිසුම් අනුව මේ ගානටත් වඩා වැඩි වැටුපක් ලැබෙන්න පුළුවන්. ජර්මනි. අවුරුද්දක් ඇතුළත පැයක අවම වැටුප සැලකිය යුතු ගානකින් ඉහළ ගිය රටක් තමයි ජර්මනිය. 2015 දී රට පුරාම අදාළ වෙන මිනිමම් වේජ් ක්‍රමය හඳුන්වා දුන්නාට පස්සේ ඒ ගාන දිගින් දිගටම වැඩි කරලා තියෙනවා. 2026 ජනවාරි 1 වෙනිදා ඉඳන් පැයක අවම වැටුප ශ්‍රී ලංකා මුදලින් ආසන්නව රුපියල් 5350ක් වෙනවා. මේ වැඩිවීමත් එක්ක ජර්මනියේ රැකියා මිලියන 4.8කට ආසන්න ප්‍රමාණයක් ඍජුවම බලපෑමකට ලක් වුණා. ඒ වගේම මේ ගාන මෙතනින් නවතින්නේ නැහැ. 2027 ජනවාරි ඉඳන් අවම පැයක වැටුප තවත් ඉහළ යන්න නියමිතයි. අයර්ලන්ඩ්. ආර්ථික ශක්තිමත් වෙද්දී සේවකයාගේ පැයක වටිනාකමත් ඒත් එක්ක ඉහළ ගිය රටක් තමයි අයර්ලන්ඩ්. පසුගිය වසර ගණනාව පුරා අවම වැටුප් දිගින් දිගටම ඉහළ ගිය නිසා අද මේ රට යුරෝපා සංගමයේ ඉහළම අවම වැටුප් තියෙන රටවල් අතරටත් ඇතුළත් වෙනවා. 2026 ජනවාරි 1 ඉඳන් අවුරුදු 20ට වැඩි සේවකයෙකුට පැයක අවම වැටුප ශ්‍රී ලංකා මුදලින් ආසන්නව රුපියල් 5450 ලැබෙනවා. මාසිකව බැලුවොත් ඒක ආසන්නව රුපියල් ලක්ෂ 9කට වැඩි මුදලක් දක්වා යන්න පුළුවන්. හැබැයි අවුරුදු 20ට අඩු සේවකයන්ට මීට වඩා අඩු වැටුප් අගයක් තමයි ලැබෙන්නේ. යුනයිටඩ් කින්ග්ඩම්.
වයස 21 පහු කළාට පස්සේ පැයක් වැඩ කළාම අවම වශයෙන් රුපියල් 5700කට ආසන්න මුදලක් ලැබෙන රටක් තමයි UK කියන්නේ. 2026 අප්‍රේල් 1 ඉඳන් එරට නැෂනල් ලිවින් වේජ් එක තවත් ඉහළ දාලා තියෙනවා. හැබැයි මෙතනත් වයස වැදගත්. අවුරුදු 21කට අඩු සේවකයන්ට සහ පුහුණු සේවකයන්ට අදාළ අවම වැටුප මීට අඩුයි. ඒ නිසා UK වල පැයක මහන්සියෙන් ලැබෙන අවම වටිනාකම තීරණය වෙන්න වයසත් ලොකු බලපෑමක් කරනවා. නෙදර්ලන්ඩ් 2024 ඉඳන් නීතියෙන් නියම කරපු ස්ථාවර මාසික අවම වැටුපක් නැහැ. 2026 ජූලි 1 ඉඳන් අවුරුදු 21ට වැඩි සේවකයෙකුට පැයක අවම වැටුප ශ්‍රී ලංකා මුදලින් ආසන්න රුපියල් 5770කට ආසන්න වෙනවා. ඒ වගේම මේ අගය අවුරුද්දට දෙපාරක් ජනවාරි සහ ජූලි මාසවල යාවත් කාලීන වෙනවා. ඒ විතරක් නෙමෙයි සේවකයාට ලැබෙන නිවාඩු දීමනාත් මේ අවම වැටුපට අමතරව වෙනම හිමි වෙනවා. ඕස්ට්‍රේලියාව පැයක මහන්සියට ඉහළම වටිනාකමක් ලැබෙන රටවල් අතර ඉදිරියේම ඉන්න තවත් රටක් තමයි ඕස්ට්‍රේලියාව. මෙහි අවම වැටුප හැම අවුරුද්දකම Fair Work Commission එකෙන් සමාලෝචනය කරනවා. 2026 ජූලි 1 ඉඳන් ජාතික අවම වැටුප පැයකට ශ්‍රී ලංකා මුදලින් ආසන්න රුපියල් 6245ක් වෙනවා. ඒ විතරක් නෙමෙයි සුදුසුකම් ලබන සේවකයන් වෙනුවෙන් සේවා යෝජකයා වැටුපට අමතරව සුපර් ඇනුවේෂන් කියන විශ්‍රාම අරමුදලටත් 12%ක් ගෙවන්න ඕනේ. ඒ නිසා ඕස්ට්‍රේලියාවල සේවකයෙකුට ලැබෙන වටිනාකම පැයක පඩියෙන් විතරක් නවතින්නේ නැහැ. ලක්සම්බර්ග් ඔන්න දැන් අපි ආවේ අපේ ලිස්ට් එකේ අන්තිමට වගේම ඉහළම තැනට. ඒ තැන අයිති වෙන්නේ ලක්සම්බර්ග් වලට. 2026 දී ඉහළම නීතිමය අවම වැටුප් තියෙන රටවල් අතර ඉදිරියේම ඉන්න රටක් තමයි මේ. වෘත්තීය සුදුසුකම් නැති අවුරුදු 18ට වැඩි සේවකයෙකුට පැයකට ශ්‍රී ලංකා මුදලින් ආසන්න රුපියල් 6170ක් ලැබෙනවා. හැබැයි වෘත්තීය සුදුසුකම් තියෙන සේවකයෙකුට ඒ ගාණ තවත් ඉහළ ගිහින් පැයකට ආසන්න රුපියල් 7400ක් දක්වා යනවා. ඒ වගේම ලක්සම්බර්ග් වල මේ අවම වැටුප් අගයත් එක තැන නවත්තලා තියෙන ගණන් නෙමෙයි. ජීවන වියදම සහ උද්දමනය වෙනස් වෙද්දී සේවකයාගේ මිලදී ගැනීමේ හැකියාව ආරක්ෂා කරන්න මේ ගණන් කාලෙන් කාලෙට යාවත් කාලීන කරනවා. ඔන්න ඉතින් රටවල් 10ක් පහු කරගෙන පැයක මහන්සියට ලෝකේ වැඩිම අවම වටිනාකමක් ලැබෙන තැන් හොයාගෙන ආපු ගමනේ අපේ ගමන මෙතනින් අවසන්. හැබැයි අන්තිමට මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ලොකු වැටුපක් කියන්නේ හැම වෙලාවෙම ලේසි ජීවිතයක් කියන එක නෙමෙයි. ජීවන වියදම, බදු, නවාතැන් වියදම් මේ හැමදේම රටෙන් රටට වෙනස්. ඒත් අද මේ ගණන් ටික අපිට එක දෙයක් හොඳටම පෙන්නවා. ලෝකේ හැම තැනකම පැයකට තියෙන්නේ විනාඩි 60යි. හැබැයි මේ විනාඩි 60ට ලැබෙන වටිනාකම නම් රටෙන් රටට සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් ඔයාගේ ජීවිතේ පැයකට ඔයා දෙන වටිනාකමත් එක්ක අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් අපිට කියාගෙන යන ගමන්ම අමතක නොකර අපේ channel එකත් subscribe කරන්න. එහෙනම් තවත් අලුත් දැනුමක් එක්ක ලෝකයේ දිහා වෙනස් විදිහකට බලන්න පුළුවන් සුපිරි වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. සුබ දවසක්.